හරි ඉතින් කොහොමද යාළුවනි සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් මම ඔයාලට අද අරන් වෙලා තියෙන්නේ කොහොමද මේ අලුත් අප්ඩේට් වලට අනුව කොහොමද මේ 1xbet account එකක් හදාගන්නේ කියලා. හරි අපි බලමු කොහොමද account එකක් හදන්නේ කියලා. ඉස්සරම ඔයා ගන්න ඕනි 1xbet app එක. සමහරට ඔයා ගාව app එක අරගෙන ඇති. app එක අරගෙන නැති අයට දැන් බලා ගන්න පුළුවන් කොහොමද app එක ගන්න කියලා. ඔයා යන්න ඔයාගේ phone එකේ Chrome browser එකට. හරි ඔයා මෙතන සර්ච් කරන්න 1xbet.com කියලා. හරි එතකොට ඔයාට එනවා මෙන්න මේ සයිට් එක ඉස්සරෝම ඒක ටච් කරන්න. හරි එහෙම ආපුහම ඔයාට මෙන්න මේ විදිහට පෙන්නනවා එයාලගේ වෙබ්සයිට් එක. ඉතින් මේකේ ඔයාට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාට පේනවා ඇති මේකේ මේ යටත් දාලා තියෙනවා මේ ඇප් එක පෙන්නලා 1xbet කියලා දාලා ඉන්ස්ටෝල් කියලා දාලා ඔයාට එතන ටච් කරලා මේ ඇප් එක ගන්න පුළුවන්. නැත්තම් මෙහෙම පොඩ්ඩක් පල්ලෙහාට එද්දි ඔයාට තියෙනවා මෙන්න මෙතන මේ පේනව නේද? මෙන්න මේ 1xbet mobile application කියලා තියෙනවා. එතන ඔයා උඩ ටච් කරපුවාම මෙන්න මේ විදිහට යනවා. හරි එතකොට ඔයාට මෙතන පෙන්නනවා ඩවුන්ලෝඩ් කරගන්න Android phone එකටද නැත්නම් iOS කියලා පෙන්නනවා. ඒ කියන්නේ Apple version එක. ඔයාට මේ දෙකෙන් කෝකුණත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මං දැන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඔයා ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඊට පස්සේ අපි යන්න ඕනි ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට. හරි මගේ දැන් තියෙනවා මෙතන ඇප් එක. මම ඒක ටච් කරලා පෙන්නන්නම් කොහොමද මේකේ රෙජිස්ට්‍රේෂන් වෙන්නේ කියලා. හරි ඔයා මේ 1xbet කියන ඇප් එක ටච් කරගන්න. ටික වෙලාවක් යනවා ඇප් එකට ලොග් වෙන්න. හරි හරි ඔයාට පේනවා ඇති මෙතන උඩින් තියෙනවා මේක තමයි 1xbet app එක. ඉතින් මේකේ ඔයාට earn කරන්න deposit කරන්න ඕනි. deposit කරලා තමයි මේක earn කරන්න තියෙන්නේ. register වෙන්න කැමති නම් ඒකට තියෙන්නේ මෙන්න මේ registration කියන තැන touch කරන්න. app එක download කරගත්තට පස්සේ මෙතන මෙන්න මේ registration කියන දැන් touch කරපුවාම ඊට පස්සේ වාට එනවා මෙන්න මේ one click කියලා එකක්. by phone by email කියලා තියෙනවා. ඒව මුකුත් කරන්න යන්න එපා. මෙතන මෙන්න මේ one click කියලා තියෙන තැන touch කරන්න. හරි එතකොට ඔයාට මේ විදිහට එනවා country එක ශ්‍රී ලංකා, currency එක ශ්‍රී ලංකන් rupees. මෙතන ඔයාට පුළුවන් මෙතන බෝනස් කියලා තියෙනවා. ඒක ඔයා දැන් අපි මේ ඕන සයිට් එක රෙජිස්ටර් වෙද්දි ප්‍රොමෝ කෝඩ් එකක් කියලා එකක් දානවා යාළුවෝ. මෙතන ඔයාලා අනිවාර්යයෙන්ම දාන්න ඕනි මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක. මම ඒකට හේතුව කියන්නම් මොකද කියලා. මේක කැපිටල් වලින් ඔයා දාන්න ඕනි, ගහන්න ඕනි මෙතන. උඩ තියෙනව නේද බෝනස් කියලා. ඒක දැන් ඔයා තීරණය කරන්න ඕනි මේකේ ඔයා සෙල්ලම් කරන්නේ කොහොමද කියලා. ඔයා මේකේ කොහොමද මේක බෝනස් කියන එක ටච් කරපුවාම ඔයාට එනවා මේ විදියට bonus for sport casino reject bonus කියලා. ඔයා මෙතන මේකේ මේ ඇප් එකට ආවේනික ගේම්ස් සෙල්ලම් කරනවා නම් ඔයා මෙන්න මේ casino කියන එක ටච් කරන්න. නැතුව ඔයා ක්‍රිකට් මැච් වලට ෆුට්බෝල් මැච් වලට live match තියෙන්නේ matches තියෙන්නේ ඒ වගේ දේවල් වලට bet කරලා සල්ලි හොයනවා නම් මෙන්න මේ bonus for sport කියන එකේ තියන්න එතන. හරි මම bonus for sport කියන එකේම තියනවා. ඒක කරලා මම ඔයාලට කියන්නම් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක දාපුවම යාළුවනේ ඔයාලා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ රුපියල් 1000ක් මේකට ඩිපොසිට් කරා කියලා. ඒක ඔයාලට ඩබල් වෙනවා. ඒක ඩබල් වෙනවා කියන්නේ එවලෙම ඔයාගේ account එකට ඒක ඩබල් ඒ කියන්නේ ඔයාගේ account එකේ bonus account එකක් කියලා එකක් තියෙනවා. ඒකට තමයි ඒ රුපියල් 1000 එන්නේ. මෙන්න මෙතන මේ ටච් එක දෙන්න. ඒ කොටුවේ තියෙන. හරි. ඔයා දැන් මෙතන register කියන එක ටච් කරන්න.
ඔය රෙජිස්ටර් කියන එක ටච් කරපුවාම යාළුවනේ මෙන්න මේ විදිහට කැප්චර් එකක් එනවා. මේකේ වඩ තියෙන මේ ට්‍රැෆික් ලයිට් කියන එක ටච් කරන්න මේ කොටුවල. ඒක මම දැන් ටච් කරනවා. ඒකලා නෙක්ස්ට් කරනවා. උඩින් වැටෙන එක තමයි මේකේ වඩ තෝරන් තියෙන්නේ. ඊට පස්සේ මෝටර් සයිකල් කියන එක අවිල්ල තියෙනවා. එතකොට මේ මෝටර් සයිකලේ පෙන්නනවනේ මේ ෆොටෝ වල ඒ අදාළ කොටු ටික මෝටර් සයිකලේට අයත් වෙන කොටු ටික ටච් කරන්න විතරයි තියෙන්නේ මේකේ. හරි. ඔන්න ඔය විදිහට තමයි account එක. ඔයා දැන් register වෙලා ඉවරයි. ඔයාට මෙන්න මේ user name password කියන දෙක ඔයාට පොතක හරි ලියලා තියාගන්න වෙනවා. මොකද මේ දෙක නැතුව ඔයාට බෑ ඔයාගේ account එකට log වෙන්න. හරි. මෙතන copy කියලා තියෙනවා. ඒක touch කරලා ඔයාට පුළුවන් මේක copy කරගන්න. ඊට පස්සේ ඔයාට ඕනනම් phone එක වෙන phone එකකින් photo එකක් හරි ගහගෙන නැත්නම් screenshot එකක් හරි ගහගෙන තියාගන්න. මොකද ඔයා app එකට log වෙද්දි මෙන්න මේ දෙක දීලා තමයි log වෙන්න තියෙන්නේ. හරි. ඒක ඒ විදිහට වුණා. හරි. දැන් අපි next කරමු. මේකේ දැන් තමයි තියෙන ඉතුරු වැඩ ටික කරන්න. හරි. ඔන්න දැන් අපේ account එක හැදිලා ඉවරයි. දැන් තියෙන වගේ personal profile එක fill කරගන්න. මොකද personal profile එක fill කරන්නේ නැතුව ඔයාට මේකට deposit කරලා withdraw එකක් ගන්න බෑ. ඒ නිසා ඒ ටික හරියට අපි කරගන්න ඕනේ. ඔයා මෙතන මෙන්න මේ menu කියන තැන touch කරන්න. හරි. ඊට පස්සේ ඔයාට පේනවා ඇති උඩ මෙතන තියෙනවා මේ user ID කියලා තියෙන තැන personal profile කියලා නිල් පාටින්. එතන touch කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ enter details කියලා තියෙනවා. එතන touch කරන්න. හරි යාළුවනේ. දැන් ඔයාගේ identity එකේ තියෙන විදිහට මෙතන හැම විස්තරයක්ම හරියට දෙන්න ඕනේ. මොකද ඔයා වැරදි දේවල් දුන්නොත් ඔයාට withdraw එක ගද්දි එනවා ඔයාගේ මොකක් හරි detail එකක් වැරදි කියලා. ඒ නිසා මෙතෙන්ට හරි details ටික දෙන්න identity එකේ තියෙන විදිහට දෙන්න හරියටම. මෙතන ඔයාගේ surname එක දෙන්න. ඊට පස්සේ first name එක අපි හිතමුකෝ ඔයාගේ නම පැතුම් නිස්සංග කියලා. අපි එතකොට ඔයා මෙතෙන්ට surname කියන තැනට නිස්සංග දීලා first name කියන තැනට පැතුම් කියලා දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා birth of date කියලා. එතෙන්ට ඔයාගේ හරි උපන්දිනය දෙන්න. ඊට පස්සේ එතන යටින් තියෙනවා place of birth කියලා. එතෙන්ට ඔයාගේ හරියට දෙන්න ඔයා කොහෙද ඉපදුනේ ඔයාගේ identity තියෙන විදිහට දෙන්න ඒ විස්තර ටික. region එක අහනවා. region එක දෙන්න ඔයා හරියට මෙතන touch කරපුවාම ඔයාට එනවා මම central province ඉඳලා central province දාන්න පුළුවන්. ඔයා අදාළ province එක මෙතෙන්ට දාන්න touch කරලා. හරි. ඊට පස්සේ city එක අහනවා. ඔයා city එක දෙන්න හරියට. ඊට පස්සේ ඔයාගේ address එක දෙන්න මෙතෙන්ට හරියට. identity තියෙන විදිහට හරියට දෙන්න ඒ ටික. ඊට පස්සේ අහනවා document type කියලා. හරිද? ඒක ඔයා දෙන්න. ඒක ටච් කරපුවාම මෙතන තියෙනවා වගේ national identity card කියලා තියෙනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ serious කියලා අහනවා. ඒක දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අහනවා document number කියලා. වගේ identity එකනේ අපි දැන් තෝරාවේ document එකට. ඒ නිසා ඔයා මෙතන ඔයාගේ identity card number එක දෙන්න හරියට. හරි. ඒක දෙන්නේ කොහොමද කියලා මේ මෙතන ටච් කරපුවාම ඔහොම ටච් කරපුවාම හරි. document number එක හරියට දෙන්න. ඊට පස්සේ වගේ date of issue. ඒ කියන්නේ identity එක issue කරපු දවස. ඔයාගේ identity එක ඉස්සරහා පැත්තේ තියෙනවා එක ගහලා කවද්ද ID එක issue කරේ කියලා. මම මෙතන touch කරලා මෙතනින් ඔයා එක තෝරන්න. මෙතන තෝරන්න දන්නේ නැත්නම් මෙන්න මේ 2025 කියන තැන touch කරපුවම ඔයාට year එක හොයාගන්න පුළුවන් මේකෙන් කොහොම කරලා. ඊට පස්සේ එහෙම තමයි කරන්න දෙන්නේ. ඒ විදිහට එතන දෙන්න. ඊට පස්සේ issued by කියලා අහනවා. එතෙන්ද මේ අන්තිමට අවසාන ගහන්න එක. එතෙන්ද ඔයා දෙන්න. මෙතෙන්ද දෙන්න තියෙන්නේ Sri Lankan of government කියලා දෙන්න. නැත්නම් government of Sri Lanka කියලා දෙන්න. government of Sri Lanka කියලා එතෙන්ද ගහන්න. මොකද ඔයා මේ ශ්‍රී ලංකාවෙන්. ඒ නිසා government Sri Lanka කියලා මෙතෙන්ද දෙන්න. ඊට පස්සේ මෙන්න මේ save කියන එක දෙන්න.
මගේ ඩීටේල්ස් ටික මම පුරවපු නැති නිසා තමයි මෙතන ෆිල් වෙලා නැත්තේ. නැත්තම් මේ ටික ඔයාලට හරියට මේ account කියන තැන මේ හරියට ඒ ටික මේ personal information කියන තැන හරියට ඒ ටික පෙන්නනවා. හරිද? එතකොට මෙතන ආයෙ තියෙනවා යාළුවනේ. ඔයාලට ඔන්න user name එකක් මෙතෙන්ට දෙන්න පුළුවන්. අවශ්‍යම නැහැ මේ දේවල්. user name එකක් දෙන්න පුළුවන්. email එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මොකද දන්නවද මම ඔයාලට කිව්වා නේද withdraw ගද්දී අපිට ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව withdraw ගන්න පුළුවන් කියලා. ඒ නිසා මේ අර OTP code එක එන්නේ නැති ප්‍රශ්න ගැන කිව්වේ. ඒ නිසා මෙන්න මෙතෙන්න මේ phone number එක add කරන්න එපා. phone number එක add කරොත් තමයි ඔයාට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ඔයා phone number එක add කරන්නේ නැතුව මෙන්න මේ email කියන තැනට email එක විතරක් add කරන්න. ඔයාගේ පාවිච්චි කරන වැඩ කරන email එක එතෙන්ට add කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපි මේකේ security පැත්ත පොඩ්ඩක් හදා ගන්න ඕනි. ඒ නිසා මෙතනින් ඔයා back වෙන්න. හරි back වුණාම ඔයාට පේනවා ඇති මෙන්න මේ setting icon එක තියෙනවා. ඒක touch කරන්න. ඒක touch කරපුවම ඔයාට පේනවා මෙතන මෙන්න මේ security setting කියලා. ඒක රතු පාට වෙලා තියෙන්නේ. එතන touch කරන්න. එතන touch කරපුවම මෙන්න හරි. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා ඔයාට password change කරගන්න පුළුවන් දවස් 90කින්. ඔයාගේ phone number එක no link කියලා වැටලා තියෙනවා. ඒක link කරන්න එපා එතන. මෙතන security correction කියලා දැනට ඔයා touch කරපුවාම එනවාම ඔයාගේ security correction එක අහනවා මොකක්ද කියලා. මෙතන ඔයා favorite team එක හරි father's name mother's name හරි ඔයාට කැමති එකක් දීලා ඒ answer එක මෙතන දෙන්න තියෙන්නේ. ඒක කරන්න. ඊට පස්සේ එනවා මෙතන two factor authenticator කියලා. ඒක අවශ්‍ය නැහැ. personal profile එක කොළ පාට වෙනවා. ඔයා personal profile එක හරියට fill කරපුවාම මෙතන කරන්න තියෙන්නේ එච්චරයි. මෙතන තියෙන්නේ මෙන්න මේ security correction එකයි. ඒක විතරයි කරන්න තියෙන්නේ. ඒකයි මේ personal profile එක fill වෙලා තියෙන්නේ. වාගේ දැන් fill කරපුවාම එතන ඒ ටික ඉවරයි. ඊට පස්සේ ඔයා back වෙලා ඔයාට deposit කරන්න පුළුවන් මෙන්න මෙතනින් මේක deposit කියලා තියෙනවා. ඉතින් ඔයාට මේකට ඩිපොසිට් කරන්න පුළුවන් මෙතඩ් ගොඩක් තියෙනවා. ඒ ටික දැන් ඔයාට පේයි. හරි. මේ තියෙන ඔයාට මේ හැම මෙතඩ් එකකින්ම මේක ඩිපොසිට් කරන්න පුළුවන්. මම විශේෂයෙන්ම කියනවා Binance account එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මෙන්න මේ coin හරහා ඕන වෙලාවක මේ තියෙන්නේ මෙන්න මේ currency හරහා මේ Binance එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් Binance එක හරහා මේකට withdraw deposit ඒ හැමදේම කරගන්න පුළුවන් මේ ඕන coin එකකින්. හරිද? අපේ ලංකාවේ නිකන් Binance පාවිච්චි කරන්නේ නැතුව normal විදිහට deposit කරන කයි ඉන්නවා නම් මේ People's Bank තියෙනවා, Union Bank, ඒ හැම බැංක් එකක්ම තියෙනවා. ආයෙ වල තියෙනවා මේ උඩ තියෙනවා iPay. ඒකත් හොඳයි. iPay එක හොඳයි. UPay එකත් හොඳයි. ඒවා හොඳ recommend කරනවා. ආයෙ ඔයාලට cash agent කෙනෙක් හරහා මේකේ deposit withdraw කරගන්න ඕන නම් මේ ටික තමයි යාළුවනේ ඉතින් කරන්න තියෙන්නේ මේකේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් ඔයා යම් කිසි මුදලක් මේකට ඩිපොසිට් කරලා ඔයාලට ඕන විදිහට මේකේ earn කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සයිට් වල ඔයාලා වැඩ කරද්දී හරි පරිස්සමෙන් ටිකක් වැඩ කරන්න. මොකද ඔයා ගනුදෙනු කරන්න ඔයාගේ සල්ලිත් එක්ක නිසා සාමාන්‍යයෙන් එහෙම ලොකු වට තණ්හාව තියෙන කට්ටියට මේ වගේ සයිට් වල වැඩේ කරන්න අමාරුයි. හරියට අර පිරිමැස්මෙන් වගේ මුදල් පාවිච්චි කරන්න. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. 1xbet එකේ වැඩ කරන කෙනෙක් නම් කරගෙන යන කෙනෙක් නම් ඔයාලට මම වීඩියෝස් දාලා තියෙනවා පල්ලෙහා මේ එක ගේම්ස් වල කොහොමද ඒවා ප්ලේ කරන්නේ, කොහොමද ඒවගෙන් වින් හම්බෙන්නේ, ඒ හැමදේම දාලා තියෙනවා මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝස් උත් බලන්න අනිවාර්යයෙන්ම. ඒ වීඩියෝස් බලලා ඔයා මේකේ earn කරගෙන යන්න. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. තව වීඩියෝ ගේනවා ඉස්සරහට. ඉතින් ඒ හැම වීඩියෝ එකකින්ම හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.